ආයුබෝවන් යාළුවනි. අද මම ඔයාලව අරගෙන යන්නේ දකුණු කොරියාවේ තියෙන ඉතාමත් සුවිශේෂී සහ ගම්බීර පන්සලකට. මේක පිහිටලා තියෙන්නේ චොනාන් කියන ලස්සන නගරයේ මවුන්ට් තේජෝ කන්ද පාමුල. මේ පන්සලේ නම තමයි ගක්වොන්සා. කොරියාවේ ඉන්න අපිට හැමදාම තියෙන්නේ කාර්යබහුල ජීවිතයක්නේ. ඉතින් ඒ කාර්යබහුල ජීවිතයෙන් මිදලා හිතට පොඩි නිදහසක් ගන්න අද මම මගේ යාළුවොත් එක්ක මේ ගමන පිටත් වුණා. බලන්න මේ යන පාර දෙපැත්තේ තියෙන සුන්දරත්වය. වසන්තය ඇවිත් නිසා හැම තැනම මල් පිපිලා මුළු පරිසරයම ලස්සන වෙලා. ගක්වොන්සා පන්සල ගැන කතා කරද්දී මේක කොරියාවේ තියෙන පැරණිම පන්සලක් නෙමෙයි. නමුත් මේකේ තියෙන විශාලත්වය සහ ගෘහ නිර්මාණ ශිල්පය නිසා මේක ලෝක ප්‍රකටයි. මේ පන්සල ඉදි වෙලා තියෙන්නේ 1977 වර්ෂයේ. මේක හදන්න මූලික වුණ ප්‍රධානතම හේතුව තමයි කොරියානු අර්ධද්වීපය නැවත සාමකාමීව එක්සත් වේවා කියන ප්‍රාර්ථනාව. පන්සලට ඇතුළු වෙද්දිම අපිට හමුවන මේ ලස්සන පොකුණ බලන්න. මේකේ ඉන්න වර්ණවත් මාළුන් සහ වතුරේ පාවෙන ලන්තෑරුම් දකිද්දි හිතට දැනෙන්නේ පුදුමාකාර සාමකාමී හැඟීමක්. මේ පන්සල සැලසුම් කරලා තියෙන්නේ සෝභාදහම සහ බුදුදහම එකට මුසු වුණු අපූර්ව නිර්මාණයක් විදිහටයි. දැන් අපි යන්නේ මේ පන්සලේ තියෙන සුවිශේෂීම දර්ශනය බලන්න. මේ පඩිපෙළවල් 203ක් නැගලා ඉහළට ගියාම අපිට හමු වෙනවා කොරියාවේ තියෙන විශාලතම බුද්ධ ප්‍රතිමාවන්ගෙන් එකක්. මේක ලෝකඩ වලින් නිම කරපු මීටර 15ක් විතර උස ප්‍රතිමාවක්. මේකේ බර ටොන් 60ක් විතර වෙනවා. ඔයාලට පේනවා ඇති මේ ප්‍රතිමාව වටේට එල්ලා තියෙන දහස් ගණනක් වර්ණවත් ලන්තෑරුම්. මේවායේ මිනිස්සු තමන්ගේ ආදරණීයන් වෙනුවෙන් සහ තමන්ගේ අනාගතය වෙනුවෙන් ලියපු ප්‍රාර්ථනාවන් තමයි මේ තියෙන්නේ. බලන්න මේ ගොඩනැගිලිවල තියෙන සියුම් කැටයම් කොරියානු සම්ප්‍රදායික කලාවට අනුව වර්ණ ගන්නපු මේ සිවිලින් සහ වහලවල් මාරම ලස්සනයි. පන්සලේ තියෙන මේ විශාල සීනුව විශේෂ අවස්ථාවලදී පමණක් නාද කරනවා. පන්සල ඇතුළත භික්ෂූන් වහන්සේලා සහ වන්දනාකරුවන් ඉතාමත් භක්තියෙන් වන්දනාමාන කරනවා අපිට දැක ගන්න පුළුවන් වුණා. ඒ වගේම මේ පන්සල් භූමියේ ඉහළට ගියාම මුළු චොනාන් නගරයම සහ මවුන්ට් තේජෝ කඳු පන්තිය මනස්කාන්ත විදියට පේනවා. ඉතින් යාළුවනේ පැය කිහිපයක මේ සොඳුරු සංචාරයෙන් පස්සේ මම ආයෙත් මගේ යාළුවන් එක්ක නවාතැනට යන ලෑස්ති වෙනවා. හිතට ලොකු සහනයක් සහ අලුත් ජවයක් මේ ගමනින් අපිට ලැබුණා. ඔයාලා දකුණු කොරියාවේ ඉන්නව නම් නිමාඩු දවසට චොනාන් වල තියෙන මේ ලස්සන ගක්වොන්සා පන්සලට ඇවිත් යන්න අමතක කරන්න එපා. ඒ වගේම තවත් ලස්සන තැනක අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු. එතකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. ජය වේවා.